කොහොමද ඉතින් ඔයාලට මං අද වීඩියෝ එක අරගෙන ආවේ අම්මලාට එන ලොකුම ගැටලුවක් තමයි බබාට කිරි දෙන එක. ඉතින් මේ කිරි දෙන එක ගැන එන ප්‍රශ්න ටිකක් කතා කරන්න තමයි මං අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි කතා කරමු කිරි ප්‍රමාණය. ගොඩක් අයගේ මතයක් තියෙනවා සීස කරපු අම්මලාට කිරි මදි කියලා. ඉතින් ඇත්තට මේ කතාව නම් බොරු. මොකද සීස කරා කියලා නෝමල් ගත්තා කියලා දරුවෙක්ට කිරි මදි වෙන්නේ නැහැ. ඉතින් අපේ හිතේ ධෛර්යයයි අපි තියෙන හිතේ විශ්වාසය මේ දේවල් තමයි මේකට බලපාන්නේ. ඉතින් අපි දැඩි අධිෂ්ඨානයකින් ඉන්න ඕනි. පිටිකිරි මගේ දරුවට දෙන්නේ නැහැ. මගේ කිරි ටිකම තමයි මම මගේ දරුවට මාස 6ක් යනකම් සම්පූර්ණයෙන් පොවන්නේ කියන මේ සම්පූර්ණ දැඩි අධිෂ්ඨානය හැම අම්ම කෙනෙක්ගෙම තියෙන්න ඕනි. මොකද දරුවෙක්ට කිරි එරෙන්නේ අම්මා කෙනෙක්ගේ මොලේ දරුවයි අතර තියෙන සම්බන්ධයෙන් හින්දා. ඉතින් අපි හිතන දේ ගොඩක් බලපානවා මේ මව් කිරි වලට. ඉතින් ඉස්සල්ලාම දරුවෙක් හම්බුනාට පස්සේ එන්නේ බොහෝම පොඩි ප්‍රමාණයක් කිරි. ඒ වගේම තමයි බබා ගොඩාක් වෙලා කිරි බොනවා. අපේ බබා විනාඩි 45ක් විතර බිව්වා හොස්පිටල් එකේදී. ඉතින් විනාඩි 20ක් එකම පැත්තෙන් මම විනාඩි 45ක් විතර දුන්නා. ඊට පස්සේ අනිත් පැත්තට මාරු කළා. එහෙම. ඉතින් පැය 1යි විනාඩි 15ක් විතර සමහර වෙලාවට මම කිරි දෙනවා හොස්පිටල් එකේදී. ඉතින් මේ කිරි ටික හොඳට දරුවට පොවා ගන්න ඕනි. ඒ වගේම තමයි විනාඩි 20කට විතර පස්සේ තමයි එක පැත්තකින් පෝෂණය තියෙන කිරි ටික එන්නේ. පළවෙනි විනාඩි 20 එන්නේ අර වතුර ටික විතරයි. ඒකෙන් බබාගේ තිබහ විතරයි නෙමෙන්නේ. බබාට පෝෂණය යන්නේ නැහැ. යාගේ බඩ පිරෙන්නේ නැහැ. ඉතින් අපි එක පැත්තකින් විනාඩි 10ක් විතර බෙදීලා අනිත් පැත්තෙන් ඊළඟ ටික දුන්නාම දරුවට පෙන්නේ වතුර ටික විතරයි. පෝෂණය පෙවිලා නැහැ. එහෙම වුණාම ඉතින් බබාට බර අඩු වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනි බබා හම්බුනාම බබාට කිරි දෙනකොට එක පැත්තකින් අඩුම පැය භාගයක්වත් දෙන්න ඕනි. ඉතින් බබා කිරි බොනවා හොඳට බොනවා. ඉතින් සමහර අම්මලාට බබා බොන්නේ නැති ප්‍රශ්න එනවා. ඒවට කිරි පන්ති හැම දාලා එතන ඉන්න මිඩ්වයිෆ්ලා ට්‍රේනින් කරලා ඕගොල්ලන්ට ඒවා දේවල් කියලා දෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හරියට බබා කිරි බොන්න ගත්තට පස්සේ හරියටම කිරි ටික පොවා ගන්න ඕනි. විනාඩි 20කට වඩා එක පැත්තකින් පොවන්න ඕනි. එතකොට තමයි එයාට හොඳම පෝෂණය අම්මගෙන් යන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ කිරි වලට කෑම බලපානවද? ඔව්. කෑම බලපානවා. හොඳටම බලපානවා. ඉතින් හොඳට කිරි අපිට මේ බබා හම්බුනාට පස්සේ මේවා තද්දට දැනෙනවා. කිරි හොඳට පිරීලා තද්දට බරට දැනෙනවා. ඉතින් ඒක මාර හැංගීමක්. මොකද අපි පළවෙනි වරට අම්මා කෙනෙක් වෙන අම්මා කෙනෙක්ට නම් ඇත්තටම ඒක පුදුම තරම් සංවේදී හැංගීමක්. ඉතින් අපේ ඇඟෙන් ඒ වගේ දෙයක් වෙනවා කියන එක ඒක ඇත්තටම පුදුම තරම් සංවේදී දෙයක්. ඉතින් දරුවා කිරි ටික බොන එක අපේ ඇඟේ කිරි හැදෙන එක ඉතින් ඒ විදිහට. ඉතින් කෑම වර්ග ගැන කතා කරොත් එහෙම පරාමාළු, කෙසෙල් මුව, කරවිල, එතකොට ඕට්ස් මෙන්න මේ වගේ කෑම කෑවම අපි සාමාන්‍ය දවසට කියන්නේ හොස්පිටල් එකේදී නම් කොහොමද හොඳට කිරි බරට තදට තියෙනවා. ඉතින් ගෙදර ගෙනල්ලා ටික කාලයක් මාසයක් කමාරක් දෙකක් යනකොට අපිට දැනෙනවා කිරි ටිකක් අඩුයි වගේ. ඉතින් සමහර අම්මලා බය වෙනවා කිරි නෑ කියලා. ඒක කිරි නෑ නෙවෙයි. ඒ සාමාන්‍ය විදිහට කිරි අර පිරීලා තියෙන ගතිය අඩු වෙනවා. ඒ වුණාට බබාට අවශ්‍ය කිරි ප්‍රමාණය තියෙනවා. ඉතින් බොරුවට බය වෙන්න එපා. කිරි නෑ කියලා. මාසික ක්ලිනික් එකට යනකොට එයාගේ බර කිරනකොට එයාගේ බර හොඳට තියෙනවා නම් එයා යූරින් පාස් කරන ඒවා, ඒකට දාන ඒවා, ඒ දේවල් හරියට කරනවා නම් ඔයාගේ කිරි ටික හොඳට එයාට පිරීලා. ඒ වගේම තමයි මාසයක් විතර පහු වෙනකොට එයා බොන්නේ විනාඩි 10යි 15යි එක පැත්තකින්. සමහර වෙලාවකට මාස 2-3 වගේ පැනනම විනාඩි 5යි ඒ වගේ අඩු ප්‍රමාණයක් තමයි බොන්නේ. ඉතින් එහෙම වුණාම ඒත් බය වෙන්න එපා. ඒත් බබාගේ බර හොඳට තියෙනවා නම් අර දේවල් ටික හරියටම වෙනවා නම් එයාට කිරි ටික හොඳට පෙන්නනවා. මොකද එයා හොඳට ඒ ටික උරලා අඩු වෙලාවකින් ගන්නවා. ඉතින් අපි පැය භාගයක් විනාඩි 45ක් එහෙම දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි එහෙම විනාඩි 10ක් 15ක් විනාඩි 5ක් වගේ බොන්න ගත්තට පස්සේ
හොඳට මතක තියාගන්න ඕනේ දෙවෙනි පාරත් කිරි දෙනකොට ඒ පැත්තෙන්ම දෙන්න ඕනේ. මොකද නැත්නම් අර එතකොටත් අර බබාට වෙන්නේ වතුර ටික විතරයි සමහර විට ඒ වෙලාවේ එයාගේ පෝෂණය ටික එයාට ගිහිලා නැති වෙන්න පුළුවන්. ඒ හින්දා එක පැත්තකින් එයා විනාඩි 5ක් බිව්වනම් ඊළඟ පැය දෙකකින් වගේ පැය එකමාරකින් දෙකකින් වගේ දෙනකොට ඒ පැත්තෙන්ම දෙන්න ඕනි හොඳට. ඉතින් එතකොට එයාට හොඳට පෝෂණය ටික යනවා. ඉතින් කෑම වලදී මම කියන්න ඕනි කෙසෙල් මුව. කෙසෙල් මුව කියන්නේ මාරම පුදුම හිතෙන කෑමක්. අපි එක දවසක කෙහෙල් මුව උදේ උයලා වේල් 3ම කෙසෙල් මුව කෑවොත් එහෙම අර බබා හම්බ වෙච්ච මුල් දවස්වල වගේ අර කිරි හොඳට බරට තියෙනවා. ඉතින් ඒක අත්දැකීමින් කියන ඒ වගේම තමයි ඕට්ස් එහෙම. ඉතින් මේ දේවල් කෑවම බබාට කිරි ටික හොඳට තියෙනවා. ඉතින් අපිට තේරෙනවා යා බොනකොටත් හොඳට බොනවා කියලා. ඉතින් ඒ වගේම තව මව් කිරි වැඩෙන කෑම වර්ග තියෙනවා. ඒ දේවලුත් ඕගොල්ලන් ගන්න. ඉතින් ඇත්තටම කිරි වලට හොඳ කෑම වගේම අගුණ කෑම කියලා දෙයක් තියෙනවා. ඉතින් හොස්පිටල් එකේදී නම් කිරි පන්ති තියෙනවනේ හැම අම්ම කෙනෙක්ටම රජයේ හොස්පිටල් එක ප්‍රයිවට් හොස්පිටල් වලත් තියෙනවා. ඉතින් හොස්පිටල් එකෙන් කියනවා අම්මා ඔයා බබාට දෙන්නේ කිරි ටික මිසක් ඔයා කන කෑම ටික නෙමෙයි කියනවා. ඉතින් ඒ මතයට එදා මං එකඟ වුණත් දැන් නම් මං එකඟ වෙන්නේ නැහැ. මොකද සමහර කෑම වර්ග කනකොට මම ඒ කෑමත් එක්ක විතරක් බත් කාලා බලනවා. ඉතින් ඊට පස්සේ යාට දීලා බලනවා කිරි මොන විදිහද එයා ප්‍රතිචාර දක්වන්නේ කියන්නේ. ඇත්තටම අපි කන කෑම අනුව එයාගේ ප්‍රතිචාරය වෙනවා. ඉතින් එයාට අගුණ කෑම වර්ග තියෙනවා. අපි කන කෑම වලට තෙල් මිරිස් 3-5 වගේ දේවල් වැඩිපුර දාලා කෑවොත් එයාගේ බඩේ ගෑස් ගතිය වැඩි. ඒක දැනගන්න පුළුවන් එයාට අපහසුයි. එයා අඬනවා ගොඩක් වෙලාවට එයා රැයට හැල්ලා ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඒ වගේම තමයි ওই මිරිස් එහෙම ගොඩක් හෝ මිරිස් අනම්මනම් මිරිස් වැඩිපුර කන්න එපා. මොකද එයාට අපහසුයි. ඉතින් ඒ වගේම තමයි කොස්. ඇත්තටම ඒ කාලේ නම් කොස් හොඳ කෑමක් කියලා කියනවා. ඒ වුණාට කොස් කෑවම බබාගේ බඩ පිපෙන ගතිය වැඩි වෙනවා. නිකන් එයාගේ බඩ පුරව දාලා වගේ. ඒ වගේම තමයි එයා කිරි දානවා. ඒ කිරි දාන ප්‍රමාණය වැඩි. එයාට අපහසු. අපි රෑ කොස් කෑව කියමුකෝ. පහුවෙනිද දවසේ මෙයා කිරි දානවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි තව කෑම જાති තියෙනවා. ගෝවා එතකොට මල් ගෝවා, බිම්මල් ආය තමයි ඇඹරැල්ල වලටත් එහෙම වෙනවා කියලා දැනගත්තේ මම මේ ළඟදී. බබා හම්බුණත් හරි දැන් යාට ඊයට මාස 4යි. ඒ කියන්නේ දෙවෙනිදට මාස 4යි. පෙබරවාරි මේ මාර්තු. ඉතින් මේ මාස 4ටම මම දැන් සතියකට විතර කලින් තමයි මම ඇඹරැල්ල කෑවේ. ඉතින් මට හේතුව හොයාගන්න බැරි වුණා. එයා පහුවදා දවසම කිරි දානවා. ඉතින් ඇත්තටම මම විශ්වාස කරන්නේ නැහැ එහෙම වෙලා තියෙන ඇඹරැල්ල වලට. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කෑම හින්දා එහෙම වෙන්නේ නැහැ කියන්න බෑ. අනිවාර්යෙන්ම එහෙම වෙනවා. අපි එයාගේ ඇඟට අගුණ කියන්නේ කිරි වලට අගුණ කෑමක් කෑවොත් එයාට හරිම අපහසුයි. අනිත් පහුවෙනිදට එයා කිරි දානවා, එයා අඬනවා, අර බඩේ ගෑස් ගතිය වගේ තියෙනවා. ඉතින් එහෙම දේවල් වෙනවා. ඒ හින්දා ඔයගොල්ලන් කෑම කනකොට ප්‍රවේශම කන්න. වැඩිහිටියන්ට නම් මේ ගැන අත්දැකීමක් අවබෝධයක් තියෙනවා. ඉතින් වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න මේ කෑම කද්දී. මොකද මේ කෑම වර්ග කිරි වලට අනිවාර්යෙන් බලපානවා. ඉතින් මම ආපහු මතක් කරනවා අර කෙහෙල් මුව සමහර කන්නේ නැති අම්මලා ඉන්නවද දන්නේ. ඒ වුණාට මට මොන කෑම කෑවටත් වඩා ඒක මට විතරක් වෙන දෙයක්ද අනිත් අම්මලාටත් එහෙම වෙනවද කියලා මම දන්නේ නැහැ. කෙසෙල් මුව වලට හොද්දට කිරි එරෙනවා දරුවට. ඉතින් මම නම් මේ වෙනකොට තාම බබාට කිසිම ෆෝමියුලා එකක් පාවිච්චි කරලා නැහැ. එයාට හොඳට කිරි ටික විතරයි දෙන්නේ. ඒ වගේම තමයි මව් කිරි වල පුදුම විදිහට ගුණ තියෙනවා. ඉතින් චුට්ටක් එයාගේ ඇඟේ චුට්ටක් බිබිලි ටිකක් දැම්මොත් නිකන් යාන්තම් රතු වෙලා වගේ තිබ්බොත් රෑෂ් එකක් වගේ අපිත් තිබ්බොත් ගොඩක් වෙලාවට කිරි ටිකක් අපි දොවලා එයාගේ ඇඟේ ගෑවම ඒක හරියනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි බබාගේ ඇඟේ ප්‍රතිශක්තිය හැදෙන්න ප්‍රධානම දේ තමයි මේ කිරි. ඒ වගේම තමයි බබාට මාස 3 වගේ වෙද්දි මට උණ හැදුනා. වෛරස් එකක් හැදුනා. ඉතින් සමහර අම්මලා මේ විදිහට උණ හැදුනොත් ඒ වගේ දෙයක් වුණොත් ලෙඩක් වුණොත් නම් බබාට කිරි දෙන එක නතර කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද අපිට ලෙඩේ හැදුනට
අපේ ඇඟේම එයාට ඒකට විරුද්ධ ප්‍රතිදේහ නිපදවලා තමයි කිරි වලින් දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට හැදෙන ලෙඩේ එයාට හැදෙන්නේ නැහැ. මොකද ඒකට විරුද්ධව ප්‍රතිදේහ හදිලා බබාට ඒ ටික පෙවෙනවා. ඉතින් ඒ විදිහටම මමත් බබාට කිරි දෙන්න විතරයි ගත්තේ. හොඳට අත් එහෙම සැනිටයිස් කරා, මාස්ක් දාලා හිටියේ. බබාව වෙනද වගේ ළඟ තියාගත්තේ නැහැ. කිරි ටික විතරයි දුන්නේ. හස්බන්ඩ් තමයි දවසේම යාම ළඟ තියාගත්තේ, නිදි කරේ, හැමදේම කරේ. ඉතින් ඒ හින්දා එයාට උණක් හෙම්බිරිස්සාවක් ඒ කිසිම දෙයක් හැදුන්නේ නැහැ. මොකද ඇත්තටම මව් කිරි වල ප්‍රතිශක්තිකරණය 100% ඉහළයි. ඉතින් ඔන්න ඔය විශේෂ කරුණු ටික තමයි මට මේ වීඩියෝ එකකින් කියන්න ඕනි උනේ. මට මගහැරුණ දේවල් තියෙනවද කියලා මට හරියටම මතක නෑ. මොකද දැන් වීඩියෝ එකක් කරන්න හරි අමාරුයි බබත් එක්ක. ඉතින් වටපිටේ එක සද්ද බද්ද ඇහුණා නම් උගලන්ට සමා වෙන්න ඕනේ. මගේ වීඩියෝස් වල එහෙම ඇහෙනවා ඇති. ඇත්තටම වීඩියෝ එකක් කරන්න අමාරුයි. ඒත් මම කොහොම හරි මේ මගේ අත්දැකීම් මට අමතක වෙන්න කලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි හින්දා තමයි මේ වීඩියෝස් මෙහෙම හදිසියෙන් හරි ඔයාලට අරගෙන එන්නේ. ඇත්තටම ගොඩක් අම්මලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. සමහර අය හම්බුනාම කතා කරනවා. ඇත්තටම සතුටුයි ඒ ගැන මට. ඒ වගේම මැසේජ් දානවා, කෝල්ස් ගන්නවා. ඉතින් එක එක දේවල් අහනවා. ඉතින් මම පුළුවන් හැමදේම ඒගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් එහෙම අම්මලාට උදව්වක් වෙන්න තමයි මම ඇත්තටම මේ වීඩියෝ ටික ෂෙයා කරගන්නේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම කියන්නේ මගෙන් මොනවා හරි දැනගන්න ඕන නම් වෙන මොනවා හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. මට ඉස්සරහට ගෙන වීඩියෝස් ගැන ඇත්තටම අයිඩියා එකක් නැහැ. මට මතක් වුණාම තමයි මේ ගැන මම කියන්න ඕනි කියලා ගේන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාලා තිබ්බොත් මේ ගැන දැනගන්න ඕනි කියලා ඇත්තටම මට ලේසි වීඩියෝ එකක් අරන් එන්න. ඒ හින්දා ඉතින් එහෙනම් ඉතින් අද දවසට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්.